හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් මම පුංචි වීඩියෝ එකක් අරන් ආවා. අපේ ලියෝනගේ දඟ වැඩ ටිකක්. අද යාට වැක්සින් එක දෙන්න තිබ්බා. ඒ හින්දා මම හිතුවා පුංචි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් එකතු වෙලා ඉන්න. අපි බලමු මෙයා කොහොමද මාත් එක්ක කීකරුව මේ ගමන ගිහින් එන්නේ කියලා. හරිම විසයක් තියෙන්නේ මෙයාට. හරිම අමාරුයි මෙයාව වාහනේට නග ගන්න. මම ගොඩක් බහුව දැකලා තියෙනවා. එයාලා වාහනේ ස්ටාර්ට් කරනකොටම ගිහලා වාහනේට නැගලා ඉඳ ගන්නවා. හැබැයි මෙයා නම් වාහනේට නගින්න හරිම අකමැති. ඒ වගේම තමයි වාහනේ යනකොට මාව හපනවා. ඒ වගේම වාහනේ තියෙන ෂීට් එක වාහනේ තියෙන බඩු හපනවා. මේ පුදුම අමාරුයි මෙයා වාහනේ අරගෙන යන්න. අපිට ගෙදර ඉඳන් වෙට් ගාවට යන්න විනාඩි 30ක් වගේ තිබ්බා. ඇත්තටම පුදුම කරදරයක් තිබ්බේ. මේත් එක්ක හරිම අමාරුයි මේ ගමන යන්න. හැබැයි ඉතින් කොහොම හරි වැක්සින් එක දෙන්නත් ඕනනේ. ඒ හින්දා අපි කොහොම හරි එයාගේ සෙල්ලම් බරු ටිකක් දාගත්ත වාහනේට ඒ විදිහට රවට්ටලා තමයි මෙයාව වෙට් ගාවට කොහොම හරි අපි අරගෙන ගියේ. පේනවනේ තියෙන චණ්ඩිගම එතන ඉන්න කට්ටියට පුරන්න පටන් ගත්තා. මෙයාව ඇතුළට එක්කගෙන ගිහිල්ලා අපි ඉක්මනටම එක්කන් ආවා එළියට. එළියේ ඉඳන් තමයි මෙයාගේ වැක්සින් එක දීලා බලලා ඒ ඔක්කොම කළේ. මොකද ඇතුළේ ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ණයෙක් ගහලා එයාට හොඳටම අමාරුවෙන් හිටියේ. එයා දැක්ක විතරයි මෙයාත් පුරන්න පටන් ගත්තා. එයාත් අමාරුවෙන් දඟලන්න ගත්තා. ඒ හින්දා අපි ඉක්මනටම ලියෝනව එළියට එක්කගෙන ආවා. ඊට පස්සේ වෙට් ඇවිල්ලා බලලා මෙයාගේ මේ වැක්සින් එක දුන්නා.
ඔන්න අපි ගෙදරට ආවා. පේනවනේ ගෙදරට ආවට පස්සේ තියෙන සතුට එයාගේ. වෙනද නම් එයාට වැක්සින් එක දුන්නාම හොඳටම නිින්ද යනවා එනකොට. හැබැයි චුටක්වත් නිදාගත්තේ නැහැ. යාට දඟල තමයි ආවේ. එයාට ඉතින් අමාරුවක් නැති හින්දානේ එහෙම දඟල එන්නේ. මේ ඉන්නේ ඩබල. ලොකු එක්කෙනාට නම් බෙහෙත් දෙලා ඔක්කොම වැක්සින් ටික ඉවරයි. මේ ලියෝනගේ ටික තමයි දෙන්න තිබ්බේ. ඉතින් අද අපි වැක්සින් එක ගත්තා. ආයෙට තියෙන 2027 තමයි ලියෝනගේ වැක්සින් එක දෙන්න. එයාගේ විටමින් ටික, එයාට ක්‍රීම්, ඒ හැම දෙයක්ම මේක ටික්ස් ෆ්‍රී කියන බෙහෙත් එක. මෙයාගෙන්ගේ මැක්කෝ හැදිලා හිටියා. මම ඒකට පවුඩර් එකක් යූස් කළා. හැබැයි ඒකෙන් ලොකු රිසල්ට් එකක් තිබ්බේ නැති නිසා මේක තමයි මෙයාට රෙකමන්ඩ් කළේ. මේ ටික්ස් ෆ්‍රී එක කිලෝ 2 කිලෝ 10 බවුවන්ට තමයි දෙන්න තියෙන්නේ. හැබැයි මෙයාගේ බර කිලෝ 10ට වඩා වැඩි. ඒ වුණාට මේ තාම මාස 6ක් වගේ නිසා මේක තමයි මෙයාට රෙකමන්ඩ් කළේ. මේ ටික්ස් ෆ්‍රී එක 750යි. මම හිතන්නේ මේක බවුවන්ගේ බර අනුව මේකේ මිල වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ විටමින් ටිකත් මෙයාට රෙකමන්ඩ් කරලා තියෙනවා. දැන් මෙයාගේ මාස 6 ඉඳන් මුලින් දුන්න විටමින් ටික වෙනස් කරලා දැන් මේ විටමින් ටික තමයි දෙන්නේ. මේ Max Pro එක 1200ක් වෙනවා. Max Cal එක 1100ක් වගේ මිලක් වෙනවා. මෙයාගේ තව මේ නිතරම වතුර නටන හින්දා රෑෂ් එක හින්දා ඒකට ක්‍රීම් මේ හින්දා ලේසි හින්දා මම අරගෙන ආවා. ඒ වගේම මම මුලින් යූස් කරපු ඩස්ටිං පවුඩර් එක තමයි මේක. මේක අර මෙයා දාගෙන ඉන්නෙත් නැහැ දඟලනවා. ඒ හින්දා තමයි මේක ලොකු රිසල්ට් එකක් තිබ්බේ නැත්තේ. Soft strums of the warm acoustic guitar blend with the gentle sound of the waves crashing against the shore. A serene